මේ ඉන්නේ අපි අසිදු මල්ලි ලයිෆ් ගාඩ් 7 වෙනි සමාජිකයා. ඒ වුණාට ජොබ් එකට ගිය 4 වෙනි සමාජිකයා. ඉතින් මෙයා වැඩට ඇවිල්ලා දෙනවා බීච් ලයිෆ් ගාඩ් කෙනෙක් විදියට. අපි ඊයේ මෙයාව ගෙනල්ලා ජොබ් එකට බාර දුන්නා. අද මේ පොඩ්ඩක් නිදාගෙන ඉඳලා ඇවිල්ලා තියෙනවා. නිදිමතේ ඉන්නේ පොඩ්ඩක්. ඉතින් අපි යාට මේ අවශ්‍ය කරන බඩුමුට්ටු ටික අරන් දෙන්න ආවද මේ මෙයා වැඩ ගන්න සෝනපූර් වල තමයි මෙයාගේ ඇකොමඩේෂන් එක තියෙන්නේ. ඉතින් මේ යාට අවශ්‍ය කරන බඩුමුට්ටු ටික අරන් දෙන්න ආවා අපි මේ යමු. එහෙනම් ගිහිල්ලා බලමු. රයිට් ඔන්න අතිදු පල්ලිගේ වැඩ ටික අපි ඉවර කරලා තියෙනවා මේ වෙනකොට මාස එකමාරක් විතර මගේ පිටිපස්සම වැටිගෙන ඉඳලා සහෝදරයෝ වගේ අපි එකට හිටියා මේ පොඩි එහෙම පොඩි වචන ඒවත් වුණා ඒවා එහෙම කියන්නේ තව ඒ අවස්ථාවත් එක්කලා පොඩි දේවල් අපි කියෝ ගත්තා මමත් කියෝ ගත්තා මේගොල්ලොත් කියෝ ගත්තා ඒ වගේ සිටුේෂන්ස් වෙනවා හැබැයි අපි අවසාන මොහොතේ නිකන් මේකට ඉඳලා මගේ ගෙදර ඉඳලා මටත් කණ්ඩ වෙලා දීලා මමත් වෙලා කණ්ඩ දීලා ඉතින් ඒ වගේ හරි යාළුවෝ සහෝදරයෝ වගේ මේ ජීවිතේම දැකලා නැති මිනිස්සෙක් වුණත් අපි එකට එකතු වෙලා අපි හොඳට ගත කරා. ඇත්තටම මේක මටත් ලොකු ඇචීව්මන්ට් එකක්. ලංකාවේ 4 දිබ්බාගේ මිනිස්සු වෙනවා. එතකොට කවදාවත් දැකම නැති මිනිස්සෙන්ට මේ වගේ මේකට ඇත්තටම මම charge එකක් ගන්නවා. ඒක ඔයගොල්ලෝ ඔක්කොම දන්නවා. මේගොල්ලෝ pay කරලා තමයි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඒ ගන්න මුදලට තරලන උපරිම සාධාරණයක් මම කරනවා කියලා මම හිතනවා. ඉතින් මේ එතකොට අපි අපේ ඇග්‍රීමන්ට් එකේ නැහැ මේගොල්ලන්ට මාසෙකට කණ්ඩ බොණ්ඩ අවශ්‍ය කරන බඩු මුට්ටු ටික. එතකොට එතකම්ම යන යනකම් ඉන්න තියෙන ඇකොමඩේෂන්ස් ඒ කෑම බීම ඒ සියල්ලම ඇතුළත් තමයි පැකේජ් එකක් විදිහට තමයි මේක කරන්නේ. ඉතින් තවත් මං කරුණාවෙන් ඉල්ලනවා මෙහි ඉන්න කට්ටියගෙන් මේ අර ජොබ් මනි එකක් දීලා ජොබ් එකට යන්න කියලා මට කතා කරන්න එපා. ඇත්තටම මම මේ කරන සර්විස් එක මට එහෙම කරන්නත් බෑ. ඒ හැමදේම මුදල් මත තීරණය වෙන දෙයක්. ඇත්තටම ඒ පොඩි මුදලක් අරගෙන කමිෂන් එකක් ගන්නවා වගේ මිනිස්සෙක් නෙමෙයි මම කරන්නේ ආයතනයක්. අපි රෙජිස්ටර්ඩ් ආයතනයක් තියෙනවා. ඉතින් ඒ ආයතනෙත් එක්කලා තමයි මේ වැඩ ටික සියල්ලම කරන්නේ. සහ ඒක වගකීමකින් කරන්න නම් ඒකට සරලන අය කිරීමකුත් කරන්න සිද්ධ වෙනවා. ඇත්තටම අද වෙනකොට මෙයා තාම ට්‍රේනින් පීරියඩ් එකේ ඉන්නේ. හැබැයි වීසා එක වැදිලා තියෙන්නේ. ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. මාසෙකමාරකට කිට්ටු වෙනව නේද? මාසෙකමාරකට කිට්ටු වෙනවා. ඉතින් සාර්ථකව අවසන් කළ තවත් ලයිෆ් ගාඩ් කෙනෙක් බිහි කරා කියලා මට අර්ධවදීම සතුටු වෙන්න පුළුවන්. ඔයාලට මොකද්ද කියන්න තියෙන්නේ? මට ගොඩක් සතුටුයි ඉතින්. ආවා කාපු කට්ටනෝ ඉතින් මේ වගේ දෙයක් හම්බෙච්ච එකකින් මාර සතුටුයි. කියන දෙයක් නැහැ සතුටුයි ඉතින්. ඔව් ඉතින් මේක තමයි ඇචීව්මන්ට් එක අපේ තියෙන. මොකද දැන් මේ ළමයා ගත්තොත් එහෙම සමහරක් අවස්ථාවල සමාජයෙන් කොන් වෙච්ච ළමයි. හරිද? ඒතර ඒ වුණාට අද ඒක රෙපියුටේෂන් දැන්ට වෙනස් වෙලා දිනවා වඩ පේනවනේ. ඒක අපිට ගොඩක් දේවල් අපි කතා කරනවා වෙලාවට සමහරක් වෙලාවල සමාජයේ අන්න අසිදු දෙන්නේ කියන වගේ තැනට වැඩිච්ච ළමයි. එතකොට මෙහි එනකොටත් කට්ටිය මට කියනවා ඇයි මේ වගේ කෙනෙක් ගත්තේ? ඒ වගේ ලෙවල් එකට වැඩිච්ච කෙනෙක්. හැබැයි මේ අද වෙනකොට මේ මාසෙකමාර යනකොට ඒක 75ක් අනිත් පැත්තට නැසලා. ඒක තමයි සමාජයේ හැටි. ඉතින් ඒකට හොඳම උදාහරණයක්
කියන්නේ අපිට ඕනම දෙයක් තමන්ට තමන්ගේ උත්සාහය කැපවීම තියෙනවා නම් තමන්ට සමාජයේ තියෙන මතය, තමන් ගැන මිනිස්සු දරන අනිත් මිනිස්සු දරන මතය, තමන්ට තියෙන සමාජයේ තියෙන ප්ලේස් එක සියලු දේවල් වෙනස් කරලා ජීවිතේ අනිත් පැත්ත කරලා හදා ගන්න පුළුවන්. ඇත්තටම මේ නැවත ඉපදීමක් වගේ කියලා මට කියන්න ඕනේ. ඉතින් මට ගොඩක් සතුටුයි ඇත්තටම මේ වගේ කෙනෙකුට. ඇත්තටම කිව්වොත් වයස කීයද? 24. ගොඩක් වයස ගැප් එකක් තියෙන කෙනෙක් මචං කියලා කතා කරන්න බැරි ලෙවල් එක කෙනෙක් ඇත්තටම. මගේ වයස කියන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මටත් හරිම සතුටුයි මේ මෙයාව කොට දාලා දුන්න එක. ඉතින් දෙයියනේ කියලා වඩ වැටික් කරන් ඉන්න තියෙන්නේ. මේ පටන් ගන්නමක් විතරයි. ලංකාවේ ලයිෆ් ගාඩ් කෙනෙක් ඉන්නවා මගේ යාළුවෙක්. මෙහෙදි හම්බෙච්ච කෙනෙක්. නිසා මට 1500ක පඩියක් ගන්න මිනිස්සෙක්. ඉතින් හැම කෙනෙකුටම බැරි නෑ. හැබැයි අද ඇවිල්ලා හෙට 8500කට යනවා හිතන්න එපා වඩ එක් කරන්න බෑ. කාලයක් යනවා. භාෂාව හොඳට හදා ගන්න ඕනේ. භාෂාව තව මදි වාගේ. හින්දි ඉගෙන ගන්න ඕනේ. අරාබි ඉගෙන ගන්න ඕනේ. ඒකට හොඳ ගමනක් තියෙනවා කියලා මම හිතනවා. සුබ පතනවා සියලුම දේවල් වලට පැටි කොඳින් කරගෙන ඉන්න දෙන්න.